හයි ඔන්න අද මං ඔයාලා ඉල්ල හිටපු වීඩියෝ එකක් අරගෙන ආවා. පයිප් ක්ලීනර්ස් වලින් ලස්සන ෆ්ලවර් පොට් එකක් හදාගන්න වීඩියෝ එකක් ගේන්න කියලා ඔයගොල්ලෝ ඉල්ලලා තිබ්බනේ. ඔන්න ඉතින් ඒකේ මුල්ම පියවර විදිහට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ෆ්ලවර් පොට් එක තමයි මං අද අරගෙන ආවේ. මෙන්න මේ පෙන්නන ෆ්ලවර් පොට් එක හදාගන්න විදිහ තමයි ඔන්න අද මං කියලා දෙන්නේ. ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් මල් ටික විතරක් නෙමෙයි මල් කොළ නටු මේ ඔක්කොම හදාගන්න විදිහ කියලා දෙනවා. ඒ හින්දා අවසන් වෙනකම් බලාගෙන ඉන්න. එහෙනම් අපි යමු මේක හදාගන්න. මුලින්ම මේකට කොළ කහ දම් කියන කලර්ස් වලින් පයිප් ක්ලීනර් ඕන වෙනවා. ඊළඟට මම ෆ්ලෝරල් ටේප් එකක් ගත්තා. මේ හදන ෆ්ලවර් පොට් එකට මේ ටේප් එක අත්‍යවශ්‍යම නෑ. ඒ හින්දා තියෙනවා නම් විතරක් ගන්න. ඊට අමතරව ගම්, ලයිටරයක්, කතුරක් ඕන වෙනවා. ලයිටරයක් නැත්නම් ඕගොල්ලන්ට පේපර් කටර් එකක් ගන්න පුළුවන්. කොහොම හරි මේ ලයිටරේ වගේ හැඩේ තියෙන එකක් ඕන වෙනවා මේකට. මේ එක මලක් හදාගන්න පයිප් ක්ලීනර්ස් දෙකක් ඕන වෙනවා. මුලින්ම මේ දෙක මේ වගේ නමාගෙන ගැට ගහ ගන්න ඕන. විදිහටම ඔයාලත් මේක හදාගන්න. මේ පේනවනේ ගැට ගැහුවාම එතන ජොයින්ට් එකක් තියෙනවා වගේ පේන්නේ නැති වෙන්න මේක ගැට ගහ ගන්න ඕන. දැන් මේක නිකන් තනි පයිප් ක්ලීන් එකක් වගේ තමයි පේන්නේ. දැන් මුලින්ම දිග ඇඟිල්ලක ප්‍රමාණයක් වගේ අරගෙන එතනින් නමා ගන්න ඕන. මම අද මේක කියලා දෙන්නේ මල් හදන්න දන්නෙම නැති අයටත් ලේසියෙම මේක හදාගන්න පුළුවන් වෙන විදිහට. ඒකයි මම ඔයාලට මුලින්ම මේ වගේ ප්‍රමාණයක් නමා ගන්න කිව්වේ. ඔයාලට අතට හුරු වුණාම මෙච්චර දිගට ගන්න ඕන වෙන්නේ නැහැ. ඊළඟට නමපු තැන ඉඳන් මේ විදිහට ලයිටරේ වටේ ඔතා ගන්න ඕන. මම මේක 8 පාරක් ඔතා ගත්තා. අවසානෙට මෙන්න මේ වගේ උතාගත්ත ටික ලං කරලා මෙන්න මේ විදිහට කෙලවරවල් දෙක බැඳ ගන්න ඕන. මේ විදිහට තමයි එන්නේ. එතකොට දැන් මේ ටිකෙන් පරිස්සමට ලයිටරේ අයින් කර ගන්න ඕන. මේවා වෙන් වෙන්න දෙන්න නැතුව පරිස්සමට කරගන්න. මේ පෙන්නන විදිහට එක කෙලවර අරගෙන මේ විදිහට බැඳ ගන්න ඕන. මේ විදිහට මලේ පෙත්ත හදා ගන්න ඕන. ඉතින් හදා ගන්න වෙලාවට මෙන්න මේ වගේ ඇඟිලි දෙකෙන් යන්තම් නමා ගන්න ඕන. ඇත්තටම මේකේ තියෙන්නේ ගොඩාක් හීනි කම්බියක්. ඒ හින්දා ගොඩාක් තදින් නමන්න යන්න එපා. එතකොට හැඩේ වෙනස් වෙනවා. ඒ හින්දා හරියම පරිස්සමට නමා ගන්න. මේ පෙත්ත පොඩ්ඩක් මේ විදිහට නමා ගන්නවා. මේ තියෙන්නේ ඔන්න ඔය විදිහට තමයි මේ මල හදාගන්නේ. මම මේ හදාගන්න පොට් එකේ මල් 4ක් තියෙනවා. ඒ හින්දා මේ විදිහට මල් 4ක් හදාගන්න ඕන. ඔයාලට කැමති නම් මේකේ තව මල් අඩු වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ විදිහට එකම සයිස් එකේ මල් 4ක් හදාගත්තා. හතරෙන් එකක් මම මේ වගේ බාගෙට පිපුණ මලක් විදිහට හදා ගන්නවා. මල් ගහක තියෙන ඔක්කොම මල් පිපුණ මල්ම තියෙනවට වඩා පොඩ්ඩක් බාගෙට පිපීගෙන එන මල් තියෙනකොටත් පොඩි නැචරල් ලුක් එකක් එනවනේ නේද? ඒක හදාගද්දී කලින් මල් පෙති වලට වඩා ටිකක් වැඩිපුර නමා ගන්න ඕන. තියෙන්නේ පේනව නේද වෙනස? දැන් මලේ මැද හදා ගන්න ඕන. මම කලින් ඒ වගේ පාවිච්චි කරලා තියෙන සුදු පාට. හැබැයි දැන් මම පාවිච්චි කරන්නේ කහ පාට. ඔයාලට කැමති විදිහට මේක ඉතින් කලර්ස් මැච් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒකට මේ මල් හතරටම එක පයිප් ක්ලීන් එකක් ඇති. සාමාන්‍යයෙන් මේ පයිප් ක්ලීන් එක සෙන්ටිමීටර් 30ක් වගේ තියෙනවා. මම ඒකෙන් සෙන්ටිමීටර් 7 ගානේ වගේ අරගෙන මේ විදිහට එක ගානකට එන්න නමාගෙන ඒවා කපා ගන්නවා කෑලි වලට. කපාගත්ත එකක් අරගෙන මෙන්න මේ විදිහට හදා ගන්න ඕන. මෙන්න මේ විදිහට අවසානයේ හදා ගන්න ඕන.
වගේ පෙනුමක් තමයි එන්නේ. එතකොට ඒක ඒ විදිහට හතරම හදා ගන්න ඕන. මේ වගේ තමයි එන්නේ හදාගත්තාම. දැන් මේ එකින් එක මලේ මැදට අලව ගමු. අලව ගද්දී මෙන්න මේ වැඩි ටික කපලා අයින් කර ගන්න ඕන. මුලින්ම මම මල් පොහොට්ටු එක අලව ගන්නවා. මේ වගේ මැද්දෙන් ගම් ටිකක් ගා ගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට අලව ගන්න ඕන. විනාඩියක් විතර යනකොට මේක ඇලවෙනවා. මේ තියෙන්නේ මේ වගේ තමයි එන්නේ. ඒ විදිහට ඉතුරු තුනත් අලව ගන්න ඕන. ඔය විදිහට තමයි හතරම අලව ගත්තාම එන්නේ. දැන් අපි මේකේ කොළ හදාගමු. මම මේකේ කොළ 3ක් තමයි දාලා තියෙන්නේ. කොළ 3ට පයිප් ක්ලීනර්ස් 6ක් ඕන වෙනවා කොළ පාටින්. ඔයාලට ඕන නම් පයිප් ක්ලීනර්ස් තව වැඩි කරලා කොළ වැඩි කරගන්න පුළුවන්. දැන් එක පයිප් ක්ලීන් එකක් අරගෙන මේ වගේ හරි මැද්දෙන් දෙකට නමලා ඒක කපා ගන්න ඕන. ඊළඟට ඒ කපාගත්ත දෙකත් හරි මැද්දෙන් නමා ගන්න ඕන. ඊළඟට තව පයිප් ක්ලීන් එකක් අරගෙන ඒකත් හරි මැද්දෙන් නමා ගන්න ඕන. ඊළඟට අර කලින් කපලා නමාගත්ත දෙක මේ විදිහට දාගෙන හොඳට හිරට ගැට ගහ ගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි ගැට ගහගන්නේ. පෙන්නන විදිහටම අල්ලගෙන ගැට ගහ ගන්න තමයි තියෙන්නේ. අවසානයේ මෙන්න මේ විදිහට හදා ගන්න. දැන් මේ හදාගත්ත එක ලස්සන කොලයක් විදිහට මේ වගේ අතින්ම තමයි හදා ගන්න තියෙන්නේ. තියෙන්නේ ওই විදිහට තමයි එන්නේ. ඒ විදිහට ඉතුරු කොළ දෙකත් හදා ගන්න ඕන. ওই විදිහට කොළ තුනම හදාගත්තා. දැන් අපි මේ මලේ නටුවත් එක්ක මේ මලට සෙට් වෙන තැන හදාගමු. ඒකත් කොළ පාට පයිප් ක්ලීනර් වලින්ම තමයි හදාගන්නේ. ඒකත් දැන් මේ විදිහට නමලා හදා ගන්න ඕන. මේ විදිහට අර පෙන්නපු සයිස් එකෙන් 4 පාරක් නමා ගත්තා. ඔය විදිහට ඒක බැඳ ගන්න ඕන. ඇත්තටම මේක ඉතින් කොළපාට පුංචි මලක් වගේ තමයි එන්නේ.
මුලින්ම මල් පොහට්ටුව තමයි මම අලවන්නේ. අලවන්න කලින් මේ වැඩිපුර තියෙන කැලේ ටික කපා ගන්න ඕන. මම සේරගේ මේ ටික කපාගෙන ඉමුකෝ. මල් පොහට්ටුවේ පෙති ටිකක් නැමිලා වැඩි නේ. හින්දා මේ විදිහට තියලා බලලා වැඩි ටික තව පාරක් නමා ගන්න ඕන. වගේ මල් හතරටම හදා ගන්න ඕන. මේ හතරෙන් එකක් මන් ටිකක් ලොකුවට තමයි නමාගත්තේ. ඒක මල් පොහට්ටුවට ගන්න ඕන හින්දා. දැන් මේ විදිහට හොඳට ගම් ගා ගන්න ඕන. ඊට පස්සේ ওই විදිහට අලව ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට අනික් ඒවත් මේ විදිහට අලව ගන්න ඕන. මලේ අපි අර වැඩියෙන් තිබිලා කපපු තැන මේ හදාගත්ත එකේ මැදට සෙට් වෙන්න ඇලෙවුවාම හරි ලේසි. එතකොට කොහෙටවත් අඩු වැඩි නැතුව බැලන්ස් වෙලා මැද්දෙන්ම ඇලවෙනවා. ඔය තියෙන මේ විදිහට මම මල් හතරම හදාගත්තා. දැන් මේ ටික එකට තියලා බැඳ ගන්න ඕනනේ. ඉස්සෙල්ලාම මම මල් ටික බැඳ ගන්නවා. මල් ටික බදිද්දී මල් ටික එකම උසකින් බඳින්නේ නැහැ. උසවල් හතරකට තමයි මල් ටික බඳින්නේ. මම නම් උඩටම තියෙන්න හදාගත්තේ මල් පොහට්ටුව. මේ තියෙන මල් වල උස පිළිවෙල පැහැදිලිව. ඒ විදිහට හදාගත්තාම අනිත් පැත්තෙන් නටුවේ කොටටම ඇවිත් තියෙන දෙකට උඩින් වෙන්න තමයි අපි ගැට ගහ ගන්න ඕන. එකක් තියෙනවනේ මේ වගේ දිගට. ඒකෙන් එකක් අරගෙන මේ වගේ ගැට ගහ ගන්නවා. හොඳට හිර කරලා උතා ගන්න ඕන මේක. ඊට පස්සේ ඊටු ටික මේ වගේ කපලා අයින් කරගන්න තමයි තියෙන්නේ. ඒවා කපද්දි මේ දිගටම තියෙන අනිත් එක කපා ගන්න එපා. ඒක ඉතුරු කරගන්න ඕන. දැන් ওই විදිහට කොළ ටිකත් මේකටම බැඳගමු. කොළවල මේ නමක් පැත්ත මේ විදිහට තමයි ගන්නෙ මම. මල් ටික ගැට ගහගත්ත තැනින් මේ විදිහට කොළ ටික තියා ගන්නවා. ළඟට කලින් මල් වල දිගටම ඉතුරු වුණ නැටුව තියෙනවනේ. අන්න ඒකෙන් මේ විදිහට ඔතා ගන්න ඕන. ඒකත් හොඳ තදට බැඳ ගන්න ඕන. අවසානයේ මේ සේරම කපා ගන්න ඕන. බැඳගත්තට පස්සේ කොළ ටික හැම එන්න ඕන පැත්තට ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. මේ බැඳගත් එක මේ විදිහට මල් වාසයකට සෙට් කර ගන්නත් පුළුවන්. මම නම් ඉතින් මේ විදිහට ෆ්ලෝරල් ටේප් එකකිනුත් අලව ගන්නවා. මේ ටේප් එක නිකම්ම අත ලූස් එකේ ඔතාගෙන ගියාට ඇලවෙන්නේ නැහැ. පොඩ්ඩක් හිරට අතින් අදින ගමන් තමයි ඔතා ගන්න ඕන. එතකොට තමයි මේක ඇලවෙන්නේ. ඔය විදිහට ඔතලා අවසානයේ කඩලා අයින් කරගන්න පුළුවන්. ඔය තියෙන ඔය විදිහට තමයි ඒක හදාගත්තාම එන්නේ. දැන් මේක මල් වාස් එකට දාගමු. මේකටත් මම පයිප් ක්ලීනර්ස් පාවිච්චි කරලම තමයි හදාගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට ප්ලාස්ටික් මල් වාස් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන් මේකට. පයිප් ක්ලීනර්ස්ම තමයි මම මේ විදිහට ඔතාගෙන තියෙන්නේ මේකේ. දැන් මම මේකේ හරි මැද්දෙන් කතුරෙන් සිදුරක් හදා ගන්නවා. ඊට පස්සේ මේක නිකම්ම මේ විදිහට තියාගන්නත් පුළුවන්. මම නම් ඉතින් මේක ඇතුළටත් ගම් ටිකක් දාගන්නවා. එතකොට හොඳට ඇලවිලා තියෙනවනේ. ඉතින් මේ වාස් එක හදාගන්න විදිහ දැනගන්න ඕන නම් ඕගොල්ලෝ පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට වීඩියෝස් වලින් ඒකත් අරගෙන එන්න. මේ විදිහට අලව ගත්තට පස්සේ අවසානයේ ඕගොල්ලන්ට පුළුවන් මල් ටික එන්න ඕන පැත්තට අතින් හදාගන්න. ඇත්තටම මට නම් පයිප් ක්ලීනර්ස් වලින් හදන්න පුළුවන් ලේසිම මල් වර්ගය තමයි මේක. ඉතින් පයිප් ක්ලීනර්ස් පාවිච්චි කරලා ඕකිඩ්, රෝස් වගේ තව හදන්න පුළුවන් මල් වර්ග ගොඩක් තියෙනවා. ඒවා හදන විදිහක් දැනගන්න කැමති නම් පහලින් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. ඔන්න ඔය විදිහට තමයි මේ ෆ්ලවර් පොට් එක හදාගන්නේ.
තියෙන්නේ මං කලින් හදාගත්ත ඒවා. මං හිතනවා ඔයගලන්ට මේක හොඳට පැහැදිලිව තේරෙන්න ඇති කියලා. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒත් එක්කම මේ වීඩියෝ එකට ලයික් කරලා අපේ channel එකත් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලට සුබ දවසක්.